ඔන්න ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් බැංකින් සයිඩ් එකෙන් හොයලා දෙන්න පුළුවන්ද කියලා අහපු අයට සම්පත් බැංක් එකේ වගේම DFCC බැංක් එකේත් ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් ඕපන්ලා තියෙනවා ඔයාලට. ඔයාලා ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක් නම් සම්පත් බැංක් එකේ ඔයාලට ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට අමතරව ස්කූල් ලීවර් කෙනෙක් විදිහට ඉන්ටර්න්ෂිප් ඔපචුනිටිස් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලා O level වලට සම්මාන සාමාර්ථ 5ක් කම්ප්ලීට් කරලා තියෙන ඕන ඉංග්‍රීසි ගණිතය ඇතුළුව. ඉංග්‍රීසි ගණිතය ඇතුළුව O level වලට සම්මාන සාමාර්ථ 5ක් තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඊට අමතරව A level වලට සිට් කරලා තියෙන්න ඕන. ඒක තමයි රික්වයර්මන්ට් එක විදිහට යාලා බලාපොරොත්තු වෙන්නේ ඕනම ස්ට්‍රීම් එකකින්. ඒ කියන්නේ ඕනම ස්ට්‍රීම් එකකින් A level සිට් කරලා තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. මේකෙදි DFCC බැංක් එකේ ඊමේල් එකට ඔයාලට CV එකක් දාගන්න තමයි තියෙන්නේ. මම ඒ ඊමේල් එක පල්ලෙහින් දාන්නම් මේ වීඩියෝ එකේ. ඊට අමතරව ඔයාලා සම්පත් බැංකේ ඇප්ලයි කරගන්න නම් සම්පත් බැංක් එකේ ජොබ් පෝර්ටල් එකේ ඇප්ලිකේෂන් එක පුරවන්න ඕන. ඒක ලින්ක් එකත් මම මේකේ දානවා. ඊට අමතරව ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕන මේ වගේ ඉන්ටර්න්ෂිප් ඔපචුනිටි එකකදී ඔයාලා CV එක ඇප්ලයි කරගද්දී ඔයාලගේ ගායන හැකියාවන් ඊට පස්සේ ඔයාලගේ චිත්‍ර හැකියාවන් ඒ වගේ දේවල් කොහෙත්ම දාන්න එපා. මම කලින් වීඩියෝ එකකදී කිව්වා මම මේ highlight කරන skills අනිවාර්යයෙන්ම CV එකේ ඔයාලා highlight කරගෙන apply කරගන්න. එතකොට තමයි short list වෙන්නේ කියලා. ඒකම කියන්නේ හේතුව මේ වගේ opportunity එකකදී ඔයාලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ Excel skills ඊට අමතරව Microsoft Office skills accounting පැත්ත management පැත්ත ඒ වගේ දේවල් තමයි CV එකේදී highlight වෙන්න ඕන. ඔයාලගේ දැනට තියෙන CV එකේ එහෙමම apply කරලා දාලා දවස් දෙක මාසේ බලාගෙන ඉන්න එපා. ඒකට හේතුව short list වෙන්නේ නැහැ. ඔයාලට කතා කරන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ job opportunity එකට අදාළව ඔයාලගේ CV එක හදලා තමයි ඔයාලා apply කරගන්න ඕන. ගොඩාක් කට්ටිය මට CVs දාලා අහනවා මෙන්න මේ CV එකට job opportunity එකක් හොයලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම job opportunities CV එකට අනුව job opportunities නෙමෙයි, job opportunity එකට අනුව තමයි අපි CV එක හදා ගන්න ඕනේ. ඒක තමයි හරියම ක්‍රමේ. ඒ job එකේ requirement වලට අනුව CV එකේ ඔයාගේ skill ටික highlight කරලා තමයි interview වල select වෙන්නේ. ඊට පස්සේ interview ඔයාලා face කරන විදිහ අනුව තමයි ජොබ් එක ඔයාලට හම්බ වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒක නිසා හොඳ ස්ට්‍රෝං CV එකක් හදලා මේ opportunities දෙකටම apply කරගන්න. එහෙනම් ජය වේවා.